තවත් ෂෝට් ලෙසන් එකකින් අදත් මම අරගෙන ආවේ නිවුස් පේපර් ආටිකල් එකක එක්ස්ප්ලනේෂන් එක. මේ ආටිකල් එකේ හෙඩ්ලයින් එක මෙන්න මේ විදිහට සඳහන් වෙනවා. Discussions initiated with China, Iran and African countries to export sugar. එක සිංහල අර්ථය වෙන්නේ සීනි අපනයනය කිරීමට චීනය, ඉරානය සහ අප්‍රිකානු රටවල් සමග සාකච්ඡා ඇරඹේ කියන එක. මේ නිවුස් පේපර් ආටිකල් එකේ මුල් කොටසේ මෙන්න මේ විදිහට සඳහන් වෙනවා. The government has initiated discussions with China, Iran and several African countries to export locally manufactured brown sugar as a variety of organic sugar, Minister of Industries Sunil Hanunetti said today. The government has initiated discussions. ඒකොටසෙන් අදහස් වෙන්නේ රජය ඉනිෂියේට් කියන්නේ දියත් කර තිබෙනවා, ආරම්භ කර තිබෙනවා කියන අර්ථය. Discussions කියන්නේ සාකච්ඡා. එතකොට මෙතන අදහස් වෙනවා රජය සාකච්ඡා ආරම්භ කර තිබෙනවා with China, Iran and several African countries කියන කොටසෙන් අදහස් වෙන්නේ චීනය, ඉරානය සහ අප්‍රිකානු රටවල් කිහිපයක් සමග. several African countries කියලා අදහස් වෙන්නේ අප්‍රිකානු රටවල් කිහිපයක් කියන එක. To export locally manufactured brown sugar. export කියන්නේ අපනයනය කරනවා. locally manufactured කියන්නේ දේශීයව නිෂ්පාදනය කරන ලද. manufacture කියන්නේ නිෂ්පාදනය කරනවා. brown sugar කියන්නේ දුඹුරු සීනි. as a variety of organic sugar. organic කියන වචනේ අර්ථය වෙන්නේ කාබනික කියන එක. එතකොට මේ වාක්‍යයෙන් අදහස් වෙනවා රජය දේශීයව නිෂ්පාදනය කරන ලද දුඹුරු සීනි ප්‍රභේදයක් කාබනික සීනි ලෙස අපනයනය කිරීම සඳහා චීනය, ඉරානය සහ අප්‍රිකානු රටවල් කිහිපයක් සමග සාකච්ඡා ආරම්භ කර ඇති බව. Minister of Industries Sunil Hanunetti said today. මිනිස්ටර් කියන්නේ අමාත්‍යවරයා. Minister of Industries කියන්නේ කර්මාන්ත අමාත්‍යවරයා කියන එක. There is a high demand for organic sugar in the world market and brown sugar manufactured in Sri Lanka is high in organic percentage. High demand. High demand කියන්නේ ඉහළ ඉල්ලුමක් කියන එක. Organic sugar. Organic sugar කියලා කියන්නේ නැවතත් මෙතන කාබනික සීනි. World market කියලා හඳුන්වන්නේ ලෝක වෙළඳපොළ. Brown sugar manufactured in Sri Lanka is in high organic percentage කියන එකේ අර්ථය වෙන්නේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත දුඹුරු සීනි වල කාබනික ප්‍රතිශතය ඉහළ අගයක් ගන්නවා කියන එක. එතකොට මේ සෙන්ටෙන්ස් එකේ සම්පූර්ණ අර්ථය අපිට මේ විදිහට ගන්න පුළුවන්. කාබනික සීනි සඳහා ලෝක වෙළඳපොලේ ඉහළ ඉල්ලුමක් පවතින අතර ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලද දුඹුරු සීනි කාබනික ප්‍රතිශතයෙන් ඉහළ අගයක් ගනී. දැන් අපි බලමු මේ ෂෝට් නිවුස් පේපර් ආටිකල් එකේ අවසාන කොටස. Responding to a question by opposition leader Sajith Premadasa, he said the move to export brown sugar is one option to raise the revenue of the sugar factories. Respond කියන්නේ ප්‍රතිචාර දක්වනවා කියන එක. A question by the opposition leader කියලා අදහස් වෙන්නේ විපක්ෂ නායකවරයාගේ ප්‍රශ්නයක් කියන එක. The move to export brown sugar කියන කොටසේ අර්ථය වෙන්නේ දුඹුරු සීනි අපනයනය කිරීමටගත් පියවර කියන එක. Sugar factories කියලා අර්ථකරන වල තියෙන්නේ සීනි කම්හල් කියන එක. Revenue කියන වචනේ අර්ථය වෙන්නේ ආදායම. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ දුඹුරු සීනි අපනයනය කිරීමටගත් පියවර සීනි කම්හල් වල ආදායම ඉහළ නැංවීම සඳහාගත් විකල්ප ක්‍රියාමාර්ගයක් බවයි. මේ වගේ තවත් වීඩියෝ නරඹන්න අදම ඉංග්ලිෂ් ගුරු channel එක subscribe කරන්න.